උගුරෙස්ස කියන්නේ රසවත් පළතුරක් විතරක් නෙවෙයි. ඒක ගුණයෙන් පිරි ඖෂධීය වටිනාකමක් තියෙන අපේ දේශීය සම්පතක්. බුදුන් වහන්සේටත් සංඝයා වහන්සේටත් පිදෙන අෂ්ටපාන අතරට උගුරෙස්ස ඇතුළත් වීමත් මේ හේතුව නිසාම වෙන්නේ ඇති කියලා හිතනවා. සිංහලෙන් උගුරෙස්ස කියලා හඳුන්වන මේ පළතුර කටුලොවි කියන අනවර්ත නාමයෙන්ුත් හඳුන්වනු ලබනවා. සංස්කෘත භාෂාවෙන් නම් මෙය ස්වාදකණ්ඨක යනුවෙන් හඳුන්වයි. දේශීය වෙදකමෙන් පමණක් නොව ආයුර්වේද වෙදකම තුලත් උගුරෙස්ස බොහෝ රෝග සඳහා යොදා ගන්නා වටිනා ඖෂධයක්. උගුරෙස්ස හදවත් රෝග, දියවැඩියාව, දරු ප්‍රසූතියෙන් පසු මව්වරුන්ට ඇතිවන ඇඟපත වේදනාව, සෙංගමාලය වැනි රෝග රැසකටම ගුණ දෙන පළතුරක්. ඒ විතරක් නෙවෙයි, ශරීරයේ ලේ වර්ධනයටත් උගුරෙස්ස ගෙඩිය තරම් ප්‍රයෝජනවත් වෙන වෙනත් පළතුරක් හොයාගන්නත් අමාරුයි කියලා කියන්න පුරුවන්. ලෙඩකදී, දුකකදී ප්‍රතිකාර සඳහා භාවිතා වෙන්නේ උගුරෙස්ස ගෙඩි විතරක් නෙවෙයි. උගුරෙස්ස ගහේ පොතු, කොළ, මුල් වගේ කොටසත් ඖෂධ ලෙස භාවිතා කරනවා. ඒ නිසාම හෙළ වෙදකමට අනුව උගුරෙස්ස කියන්නේ සම්පූර්ණ ඖෂධීය ශාකයක්. ශරීර වර්ණය ඇතුළෙන්ම ලස්සනට පෘෂ්ටිමත්ව තියාගන්න බාහිර ආලේපනවලට බාර නොවි ස්වභාවික සෞන්දර්යයක් ලබා ගන්න උගුරෙස්ස පානයක් හදාගෙන බොන්න ඔබට පුළුවන්. හොඳින් ඉදුණු උගුරෙස්ස ගෙඩි කිහිපයකට වතුර ටිකක් දාලා හොඳින් බ්ලෙන්ඩ් කරලා උකු ද්‍රාවණයක් හදාගන්න. අවශ්‍ය නම් පමණක් දෙහි, ලුණු සහ සීනි ස්වල්පයක් එකතු කරගත්තොත් රසවත් උගුරෙස්ස පානයක් පහසුවෙන්ම සකස් කරගන්න පුළුවන්. දියවැඩියාවට ගුණදායක කෂායක් ලෙස උගුරෙස්ස ගෙඩි කිහිපයක් මුට්ටියකට දමා වතුර පත 8ක් එක් කරා පත එකට සිඳුවා ගන්න. එයින් ලැබෙන කෂාය සතියකට දෙවරක් උදේ සහ සවස පත භාගයේ බැගින් පානය කිරීම ඉතා හොඳයි. දරු ප්‍රසූතියෙන් පසු මව්වරුන්ට ඇතිවන ඇඟපත වේදනාව සඳහා උගුරෙස්ස ඇට අමුකහ සමග අඹරාගත් මිශ්‍රණය දින කිහිපයක් ශරීරයට ගැල්වීමෙන් සුවය ලබා ගන්න පුරුවන්. සෙංගමාලය රෝගිය වැළඳුණු කෙනෙකුට හැකිතරම් පළතුරු කන්න කියලා වෛද්‍යවරු උපදෙස් දෙනවා. ඒ අතරින් ඊටමත් හොඳ පළතුරක් තමයි උගුරෙස්ස. දවසකට ගෙඩි 5ක් පමණ කන්න පුළුවන් නම් හරිම වටිනවා. ගෙඩිය කෑමට පෙර අත්ල මත තබා පොඩි කරගත්තොත් එහි රසය තවත් වැඩි වෙනවා. තැලෙන තරමට රසවත් වෙන උගුරෙස්ස ගෙඩිය වගේම ජීවිතයත් අභියෝග මෙදින් ගමන් කරද්දී තවත් වටිනාකමක් ලබනවා. ඒ නිසාම උගුරෙස්ස කියන්නේ පළතුරක් විතරක් නෙවෙයි. ජීවිතයටත් සුවයටත් කියා දෙන ලස්සන පාඩමක්.